ලෝක දුම්කොළ නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. දුම්කොළ අඩංගු නිෂ්පාදන භාවිතයෙන් දිනකට මෙරට පුද්ගලයන් 60 දෙනෙකු මිය යන බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ලෝක දුම්කොළ නිවාරණ දිනය අදට යෙදී තිබෙනවා. දුම්කොළ කර්මාන්තයේ කූට උපක්‍රම හඳුනාගමු දුම්කොළ සහ නිකොටින් නිෂ්පාදනයන්ට එරෙහි විඹයන්න මෙවර එහි තේමාවයි. වර්තමානයේ වන විට විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍යාංශ පෙන්වා දෙන්නේ. දුම්වැටි ඇතුළු දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වසරකට මිය යන පුද්ගලයන් සංඛ්‍යාව 22000ක්. එය දිනකට පුද්ගලයන් 60කට ආසන්නයි. මින් වැඩි ප්‍රතිශතයක් පිරිමි පුද්ගලයන් වන අතර මෙලෙස පවුලක ගෘහ මූලිකයා අහිමිවීම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල කරන බවයි විද්වතුන් පවසන්නේ. ශ්‍රී ලාංකිකයන් දිනකට දුම්වැටි මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 520ක් වැනි විශාල මුදලක් වැය කරනවා. දුම්කොළ නිසා රෝගවලට ගොදුරු වන්නන් වෙනුවෙන් රජයට වාර්ෂිකව බිලියන ගණන් වැය කිරීමට සිදුවීම විශාල ගැටලුවක්. එම නිසා ශ්‍රී ලංකාවේ අනාගතය දුම්කොළ හානියෙන් සුරක්ෂිත කිරීම සඳහා වඩාත් ශක්තිමත් සහ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග වහාම අවශ්‍ය වන බවයි මන්ත්‍රීසාර සහ මද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමස්ත මහජනතාව වෙත අවධාරණය කර සිටින්නේ.